අංකල් මොකද මේ? මාසිදු මගේ සිරිත් පුතා ඉවරයි මාසිදු. ඇයි සිරිත් මොකද වෙලා තියෙන්නේ? මාසිදු මගේ සිරිත් පුතාව කවුද එලා කාර් එකකින් හප්පලා ගිහිල්ලා. තාම ICU එකේ ඉන්නේ දු. ඩොක්ටර්ස්ලා කියනවා මගේ ජීවිතේ ෂුවර් නැහැ. ඔය දන්නව නේද දු? එයා කාටත් වරද්දක් කරන කෙනෙක් නෙමෙයි. එයාට කවුරුත් තරහකාරයෝ හිටියෙත් නැහැ. කවුද දු මගේ පුතාට මේ අපරාධ කළේ? කවුද? මම වාට මොනවත් කරන්නේ නැහැ. වාට මොනවත් කරන්නේ නැහැ. හැබැයි ඔයා මං කියන දේ ඇහුවේ නැත්තම් මගේ අතින් සිනෙත් මොන හරි වෙයි. එහෙනම් තාත්තා මේකත් හොඳට මතක තියාගන්න. නිකන් හරි සිනෙච්ච මොන හරි දෙයක් වෙලා තිබුණොත් අන්න ඒකට වග කියන්න ඕනේ. තාත්තා. අන්න එදාට තාත්තට විරුද්ධව සාක්ෂි දෙන්නේ මේ මම තාත්තගේම දුව. මන් දන්නවා අංකල්. මන් දන්නවා මේක කවුද කළේ කියලා. කවුද දු? මම අංකල්ට පස්සේ කියන්න. ඊට කලින් අපි සිනත බලමු. අංකල් පොඩ්ඩක් ඉන්න. මට අකල් ඇස් වෙලා ඉන්න. මම ඇත්තටම දුව හම්බෙන්න හිතන් හිටියේ. ඒ ડોක්ටර් අපි කරන්නේ සම්පූර්ණ නීති විරෝධී වැඩක්. මෙයා කවුද? කොහේ ඉඳන්ද ආවේ? මෙයාගේ දෙමව්පියෝ කවුද? කිසි විස්තරයක් අපි දන්නේ නැතුවයි ඔයා මෙයාව ගැන ට්‍රීට් කරන්නේ. සමහරවිට මෙයාගේ දෙමව්පියෝ හොයනොත් ડોක්ටර් මට මේ දේවල් කියන්නේ? ඒක නෙවෙයි ලොකුම දේ. ඊට වඩා දෙයක් තියෙනවා කියන්නේ. අපි හිතුවා මෙයාට මතකේ අලුත් උනායි කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දන්නවද? ඔයා කරපු කිසි දෙයක් මෙයාට මතක නැහැ. කොටින්ම ඔයාවත් මෙයාට අමතක වෙනවා. අන්තිමට වෙන්නේ ඔයාට ලොකු හිතේ අමාරුවක් වෙනවා. ඔයා ඒකත් හිතන්න ඕනේ. අනිත් එක මම මේවා ඔයාට කියන්නේ ඔයා මෙයාට සලකනවත් නෙවෙයි. අනිත් එක මම දන්නවා පිට කෙනෙක් කියලා හිතලා නෙවෙයි සලකන්නේ කියලා. කවදා හරි දවසක මං කියපු විදිහට මේවා සිද්ධ වුණොත් හිත අමාරුවක් ඇති කරගන්න එපයි කියන්නේ මම මේවා කියන්නේ. මට තේරෙනවා ડોක්ටර්. ඔයා පේෂන්ට් එකක් ගෙදර යන්න. මම තාත්තට කෝල් එකක් දෙන්නම්. Auntie? Orang piknik kan? Kau malah di sini je?
හොඳයි. ඔයා කොහොමද දන්නේ? සිනෙත් ඇක්සිඩන්ට් වුණා කියලා? මට අංකල් කෝල් කරලා තමයි කිව්වේ. හොඳේලාට මම මේ ළඟ හිටියේ. ඒ සුරණි මගේ දිහා බලන්න. සුරණි මනසින් දැනගන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. තේරුණා? කොහොමද ඇන්ටි මේ ඇක්සිඩන්ට් එක උනේ? කොහෙද උනේ? කොහොම කියන්නේ සුරණි? නැත්නම් මට සිද්ධ වෙන ඇත්තම කියන්න. ඇත්ත? මොකද අංකල් ඇත්ත? මොකොත් නැහැදුව මේ පාරේ යන කාර් එකකට හැප්පුණා. කාලකෙවි කවුද කියලා කියන්නේ. අපි කොහොමද හරියටම දන්නේ කවුද කාර් එක යුවේ කියලා? කවුද කාර් එක යුවේ? කවුද සිලෙත් හැප්පුවේ? මං හිතන්නේ වගේ තාත්තා මෙච්චර පහත් දරුණු වැඩ කරන මිනිහෙක් කියලා. තාත්තා?